ශක්තිමත් මිනිසෙක් කියන්නේ කවදාවත් නොවැටුණු කෙනෙක්ට නෙවෙයි. ශක්තිමත් මිනිහෙක් කියන්නේ 100 වතාවක් වැටුණත් 101 වෙනි වතාවටත් ආයෙත් නැගිටින කෙනාටයි. A strong man is the one who falls 100 times and stands up 101. ලෝකයට නොපෙනෙන ගැඹුරු කැලල් ඔහු තම හදවතේ දරාගෙන ඉන්නවා. ඔහු පරාජය කරන්නට වෙරදරන ඒ හුදකලා සටන් ගැන කිසිවෙකු හෝ දන්නේ නැහැ. ඔහු විඳින ඒ නිහඬ වේදනාව තේරුම් ගන්නට තරම් මේ ලෝකය පොහොසත් නැහැ. වචන දහසකින් කල නොහැකි දේ ඔහුගේ එකම එක නිහඬ ක්‍රියාවකින් ඔහු ඔප්පු කර පෙන්නනවා. ඔහු කතා කරනවාට වඩා ලෝකය ඔහු දෙස බලා සිටින්නට සලස්වනවා. වචන කියන්නේ හුළඟක් පමණයි. නමුත් ක්‍රියාවන් කියන්නේ ලෝකයම හෙල්ලුම් කරන මහා බලවේගයක්. He fights battles no one knows about. He stays silent, letting his actions speak louder than words. මිනිස්සු ඔහු ගැන සැක කළා. ඔහුට ද්‍රෝහී වුණා. ඔහුව තනි කළා. ඒත් ඔහු තවමත් ඉදිරියටම යනවා. අන්න ඒකයි ශක්තිය කියන්නේ. නිහඬ, නොසැලෙන, කිසිවෙකුට නැවැත්විය නොහැකි ශක්තිය. That is his strength. Silent, unshakable and unstoppable. වැටෙන හැම වෙලාවකම මතක තියාගන්න ඔයා අලුත් වෙලා නැගිටින්න ඕනේ කියලා. මම අප්පච්චි.